ගංගානන් නදියට ගිහිල්ලා ගංගානන් නදියට අර ගිනි ගන්න හුළු වතු ඔබ මේ මිනිස්සු මහන්සි ගන්නවා සම්පූර්ණයෙන්ම ගංගානන් නදිය රත් කරන්න. බුදුරජාණන්සේ අහනවා ඈ මෝඩිය පගුණ. ඒ මිනිසුන්ට පුළුවන් වේවිද ගංගානන් නදිය ගොජ ගගා දුන් දාන මේ ජලයක් සහිත නදියක් බවට පත් කරන්න පුළුවන් වේද අර හුළු වතු වලින්? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බෑ. මෝඩිය පගුණ අන්න ඒ වගේ හිතක් හදාගන්න. තමන්ගේ හිතට යෝජනාවක් කරලා තියෙනවා. කොච්චර කටුක කර්කස වචන මට කතා කළත් මම නම් කැළඹෙන්නේ නැහැ. මං පාපී වචන කියාගෙන යන්නේ. මං ඇවිස්සෙන්නේ. ඒ අය එකක් කියාගෙන යනකොට මං දෙකක් තුනක් කියලා ජය ගන්න උත්සාහ කරන්නේ. අන්න එතන ඉන්න කිව්වා. ඒ පූර්ව යෝජනාව අපි හිතට කරලා තිබුණොත් එහෙනම් පින්තුනේ පූර්ව යෝජනාවක ස්වභාවය තමයි අපේ හිතට කේන්ති ගන්නට අවස්ථා යෙදෙනකොට හිත පොඩ්ඩක් මතක් කරනවා. මේ වගේ වචන අහන්න ලැබෙනකොට ඔබ කේන්ති ගන්නෑ කියලා. හිතුවනේ කියලා අපිට මතක් කරනවා පොඩ්ඩයි හැබැයි. ඒ මතක් කරන මොහොතේ අපිට සිහිය උපදවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න අපි දක්ෂ වෙනවාද යම් දවසක? අන්න එදාට ගංගා නදිය වගේ ජීවිතේ කාගවත් පුළුවන්කට පුළුවන් කමක් නැහැ. ඒක රත් කරන්න.